අද සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම SL Smart PC YouTube channel එකේ අරන් එන තවත් අලුත් විදිය content එකකට. ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති CapCut desktop වගේම mobile apps pro version එකක් release වෙලා තියෙනවා. ඉතින් මේකම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි CapCut ලොකු මුදලක් දීලා ගන්න වෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ CapCut වෙනුවට ඔයාලට ලේසියෙන් වීඩියෝ එඩිට් කරන්න use කරන්න පුළුවන් low end video editor එකක් ගැන. ඉතින් මං හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ගොඩක් කැමති වෙයි කියලා. මේ tool එක මොකක්ද කියන එක ගැන වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් එහෙනම් අද අපි කතා කරමු ඉතින් මේ tool එක මොකක්ද කියන එක වගේම මේක download කරගන්නේ කොහොමද සහ CapCut එක බලද්දී ඇත්තටම මේ video editor දෙකේ ගොඩක්ම differences තියෙනවා. උදාහරණයක් විදියට AI features ගත්තොත් ඇත්තටම CapCut එකේ තියෙනවට වඩා advanced features මේ editor එකේ තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ video editor එක මොකක්ද කියලා. මේක තමයි මට set වෙච්ච සුපිරිම video editing tool එක. මමත් මගේ content edit කරන්න use කරන්නේ මෙන්න මේ Wondershare Filmora 14 කියන latest version එක. ඉතින් මේක download කරන විදිහ ගැනත් මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහට කතා කරන්න. මේ වීඩියෝ එක skip නොකර ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ Filmora කියන්නේ ඇත්තටම CapCut එන්න කලින් ආව ගොඩක් හොඳ software එකක්. එදා ඉඳන්ම අපිට වීඩියෝ edit කරන්න use කරන්න පුළුවන්. හැබැයි වැඩි මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය නෑ. ඒකට හේතුව ගොඩක්ම ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිට් කරන අය Adobe Premiere Pro වගේ use කරන හින්දා. ඉතින් මේ Filmora කියන්නේ ඔයාලට මේක use කරද්දි තේරෙයි මේක තනිකරම CapCut එක වගේ. හැබැයි මේක CapCut එක release වෙන්න කලින් තමයි මේ Filmora එක release වුනේ. ඉතින් මේකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ CapCut කියන්නේ low end video editor කිහිපයක එකතුවක්. හරියට කිව්වොත් ඒක නිකන් කොපියක් වගේ. මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එඩිටර් තියෙන්නේ. ඉතින් ඉන්ටර්ෆේස් එක ගැන මුලින්ම කතා කරන්න ඕනේ. මේ විදිහට ඉන්ටර්ෆේස් එක ගත්තොත් එහෙම මේ ඉන්ටර්ෆේස් දෙකම එකකට එකක් සමානයි. ලේඅවුට් ගත්තොත් මේ ලේඅවුට් ඔක්කොම එක වගේමයි. ඒවට සමානයි. ඉතින් කලින් CapCut use කරපු කෙනෙක්ට ලේසියෙන්ම මේ එඩිටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බැලුමට හිතනවා ඇති මේකේ තියෙන tool ගොඩක් වැඩි කියලා. ඉතින් tool වලට වඩා මේක මේ පහළ තියෙන්නේ ගොඩක්ම shortcut. මේ විදිහට මම timeline එකට මම import කරගත්ත වීඩියෝ එකක් drag and drop කරගන්නවා. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහේ පොඩි message එකක් එනවා. මේකේ ඔයාලට වාසියක් තියෙනවා. ඔයාලට මේ ගන්න ඔයා project එකේ resolution කොහොමද FPS කොහොමද කියන එක ගැන පොඩි idea එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයා කරන canvas එකට ගැලපෙන resolution එකෙන් ඔයාලට වීඩියෝ එක තෝරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ message එක දිගටම තියා ගන්නවා. ඒක මට videos edit කරද්දී ගොඩක්ම වැදගත් වෙනවා. CapCut එකේ ඔයාලට මේ වගේ manually වගේ video resolution edit කරගන්න බෑ. ඊට පස්සේ performance ගැන කතා කරොත් එහෙම ඔයාගේ low end PC එකේ කිසි ප්‍රශ්නයක් නැතුව මේ video edit එක use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති RAM using SSD use එක ඒ වගේම GPU use එක සහ CPU usage එක කොහොමද කියන එක ගැන. ඉතින් වීඩියෝ එකේ description එකේ මම දාලා තියන්නම් මගේ PC එකේ spec කොහොමද කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ low budget PC එකෙත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ editor එක run කරන්න පුළුවන්. ඉතින් දෙවනි වාසිය තමයි ඔයාලට CapCut වගේම low end මේ software එකත් use කරන්න පුළුවන්. ඊට පස්සේ කතා කරමු අපි මේ audio කියන එක ගැන. ඉතින් audio ගැන ගත්තොත් මේ විදිහට මම මුලින්ම audio එක මම මේ විදිහට වීඩියෝ එකෙන් වෙන් කරගත්තා. ඊට පස්සේ මම audio clip එක select කරගෙන මට පේනවාදී audio adjustment වල උඩින්ම තියෙනවා ඔයා තෝරගත්ත audio clip එකේ පොඩි preview එකක්. ඉතින් preview timeline එකක් තියෙනවා. මේක ඔයාලට edit කරද්දී ගොඩක් වාසි වෙයි කියලා මම හිතනවා. මොකද CapCut එකේ ඔයාලට මෙහෙම feature එකක් බලා ගන්න බෑ. ඔයාට audio එක edit කරද්දී මේ පහළ බල ආයෙ වෙනම audio edit කරන්න ඕනේ. ඉතින් ඊට අමතරව මේකේ තියෙන තවත් වාසියක් තමයි මේ වගේ auto normalization තව ඔයාලට මෙතන denoise වගේ option තියෙනවා. අපි CapCut software එක use කරනවා නම් CapCut එකේ අපිට reduce noise වගේ option තියෙනවා.
හැබැයි ඔයාට reduce noise කරොත් සමහර විට ඔයාට ඕන කරන audio clip පවා අයින් වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාට auto normalization කරලා අවශ්‍ය විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට මේ denoise කියලා option එකක් තියෙනවා මේකේ. මේ denoise option එකකින් ඔයා reduce කරන noise ඔයාට අවශ්‍ය විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලොකු වාසියක්. ඔයාට වීඩියෝ එඩිට් කරද්දි තේරෙයි. ඒ වගේම ඔයාට තියෙනවා AI voice enhancer වගේ AI options තියෙනවා. මේක ඔයාට freely use කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේක ඔයාට සාමාන්‍ය විදිහට download කරලා install කරන්න බෑ. මේක download කරගන්න විදිහ ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් අපේ SL Smart PC TikTok channel එකේ අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පහළ description එකෙන් දාලා තියන්නම්. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් මේ Filmora app එක download කරගෙන install කරගන්න. ඉතින් ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන තවත් වාසියක් මෙතන මම ඔයාලට මේ simply editor එකේ CapCut එකත් එක්ක තියෙන lazy දේවල් සහ useful features ගැන විතරයි කතා කරන්නේ. ඉතින් මීට අමතරව තව ගොඩක් features තියෙනවා. ඔයාලට editor එක use කරන් යද්දි මේ දේවල් තේරෙයි. මේ විදිහට typography ගත්තොත් මම මේ විදිහේ quick text එකක් ගන්නවා. ඉතින් මෙතන ඔයාලට glacium default text එකක් ගන්න පුළුවන්. මෙන්න මේ මෙතන තියෙන quick text කියන option එකෙන් මම මේ විදිහට drag and drop කරගෙන sample text එකක් ගත්තා. මේ විදිහට timeline එකට මම text එක දාගෙන මේ text එක මම select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ දකුණු පැත්තේ තියෙනවා අපේ text panel එක. එහෙම නැත්නම් මේ text කියන එකේ අපේ basic option ටික. මෙතන ඔයාලට පුළුවන් text වලට colors add කරන්න. එහෙම නැත්නම් sample text effect මේ වගේ දේවල් use කරන්න. ඉතින් ඒකම ඔයාලට මෙතන තියෙනවා මෙන්න මේ font වලට search bar එකක්. මොකද මේක ගොඩක්ම වැදගත් වෙනවා. සාමාන්‍ය අපි ගොඩක් font install කරන් තියෙද්දි අපිට අවශ්‍ය font එක තෝරගන්න CapCut එකේ ලොකු කාලයක් යනවා. එහෙම නැත්නම් ඒක අපි add to favorite දෙන්න ඕනේ. ඉතින් add to favorite දෙන එක හරියන්නේ pro account එක use කරන්නේ නැති හින්දා අපි බොහෝ විට log out වෙලා ඉන්නේ. සහ අපි offline use කරද්දි මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ Filmora එකේ කෙලින්ම font search bar එකක් තියෙනවා. ඉතින් මේක නම් ගොඩක්ම වටින දෙයක්. ඇත්තටම CapCut මම use කරද්දි මට ඕන වෙලා තිබ්බ ලොකුම feature එකක් තමයි මේ font panel එකක්. ඉතින් මෙන්න මේ feature එකත් ඔයාලට මේ editor එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට සිංහල text එහෙම නැත්නම් සිංහල type කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් සමහර video editors වල සිංහල type කරද්දී සිංහල වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අවශ්‍ය කරන font එක download කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අනිත් දේවල් නම් සාමාන්‍ය දේවල් ඔයාලා දන්නවා ඇති CapCut එකේ වගේම effect, filters, sticker, template මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේවා ඔක්කොම ඔයාලා use කරලා බලන්න. CapCut එකට වඩා ගොඩක් හොඳ effects සහ filters මේකේ තියෙනවා. ඒ වගේම advanced වගේම high fps effects සහ transitions තියෙනවා. ඉතින් මේ වීඩියෝ වලට pro ඒවා මෙතන ප්‍රශ්නයක් නැහැ. මේ purchase එක ඔයා කරන්න ඕනේ නැහැ. මෙතන back to edit දුන්නාන් පස්සේ මේ filter එක කොහොමත් වැඩ කරනවා. export කරද්දී පහළ description එකේ වීඩියෝ එක බලලා ඒ විදිහට ඔයා මේ Filmora එක install කරගන්න ඕනේ. ඊට අමතරව CapCut වල නැති විශේෂම සහ ඔයාලට වටිනම feature එකක් තමයි දැන් මම කතා කරන්නේ. මේක අනිවාර්යෙන් ඔයාලා CapCut use කරා නම් ඔයාලට එක සැරයක් හරි මෙන්න මේ save file format එකක අවශ්‍යතාවය තියෙන්න ඇති. ඒකට හේතුව තමයි ඔයා CapCut එකේදී මොකක් හරි project එකක් on කරගෙන වැඩ කරොත් ආයෙ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් නිසා CapCut එක අයින් වුණොත් හෝ ඔයාගේ machine එක format වුණොත් ඒ වගේ ප්‍රශ්නයකදී ඔයාගේ project automatically backup වෙන්නේ. එහෙම නැත්නම් ඔයා cloud storage එකට backup කරගන්න ඕනේ. ඉතින් එහෙම නැතුවාට වෙන කිසිම option එකක් නැහැ ඔයාගේ වෙන device එකකට මේ format එක ගන්න. ඉතින් ඒක නිසා ඔයාට file format එකක් තාමත් දීලා නැහැ. හැබැයි ඔයාට මේ Filmora එකේ file format එකක් තියෙනවා. ඉතින් ඔයාගේ project file ලේසියෙන්ම save කරලා සහ අවශ්‍ය විදිහට ගබඩා කරගන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා save file format එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා video editor කෙනෙක්ට. සහ
මේක ගොඩක් වාසි තියෙනවා. ඒ ගැන මම විශේෂයෙන්ම පැහැදිලි කරන්න යන්නේ. හරි save file format එකට අමතරව තව මේක ඔයාලට මේ විදිහේ ගොඩක් වටින transitions මේ වගේ ගොඩක් high fps transitions තියෙනවා. ඉතින් ඔයා ගන්න project එකේ aspect ratio එකට අනුව මේවා ගොඩක් හොඳට වැඩ කරනවා. ඉතින් අනිවාර්යෙන් මේවා මේ useful features ඔයා පාවිච්චි කරලා බලන්න. ඊට අමතරව මේ වගේ AI options තියෙනවා. AI color palette ඔයාට automatic generate කරගන්න පුළුවන්. ඉතින් මේවා ඔයා use කරලා බලන්න. සාමාන්‍යයෙන් මම use කරන දේවල් වලට නම් මේ AI color palette වගේ දේවල් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාට ඔයාගේ content එක creative වගේම high quality කරන්න ගොඩක් වටින features තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේවා use කරලා බලන්න කියලා තමයි කියන්නේ. ඉතින් අවසාන වශයෙන් කතා කරන්න ඕනේ මේ export setting ගැන. ඉතින් ඔයාලට මේකේ 4K හෝ 8K වෙනකන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට අපි නම් තාම බොහෝ විට use කරන්නේ මේ full HD කියන resolution එක. ඉතින් මමත් පාවිච්චි කරන්නේ මේ full HD resolution. මේ වගේ ඔයාලට ගොඩක් file format තියෙනවා. ඉතින් මේවා ගොඩක්ම වටිනවා මේ file format සහ ඔයාලට මේ විදිහේ device වල aspect ratios බලා ගන්න පුළුවන්. මේ දේවල් එක්ක ඔයාලට ලේසියෙන්ම හොඳ high quality වීඩියෝ එකක් export කරගන්න Wondershare Filmora 14 කියන application එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයා මේක try කරලා බලන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයාට මේකේ spec මදි වගේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේකේ තියෙන preferences වලට ගිහිල්ලා ඔයාගේ PC එකේ performance අනුව මේක setting enhance කරගන්න. ඉතින් අනිවාර්යෙන් මේ දේවල් try කරලා බලන්න. මේ ගැන දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ task manager එකේ usage කොච්චර අඩුයිද කියලා. ඉතින් RAM එකවත් ගොඩක් use වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒක නිසා 8GB RAM එකක් තිබ්බොත් හොඳටම ඇති මේ වීඩියෝ එඩිටර් එක කිසි ප්‍රශ්නයක් නැතුව run කරගන්න. ඉතින් අනිවාර්යෙන් මේක ඔයා පාවිච්චි කරලා බලන්න. ඔයාලා user experience එකෙන් දිගටම මේකත් එක්ක වැඩ කරයි කියලා මං හිතනවා. මොකද CapCut වගේ එකක් සල්ලි දීලා ගන්නවා කියන්නේ ඇත්තටම මේ කාලේ ගොඩක් අමාරුයි. ඉතින් මේ විදිහේ පොඩියට වීඩියෝ එඩිටින් වගේම content create කරන අයට මේ වගේ tool එකක් එක සැරේ buy කරන එක ගොඩක් අමාරු නිසා තමයි මං මේ වීඩියෝ එක අරන් ආවේ. මං හිතනවා ඉස්සරහට ඔයාලා මේකත් එක්ක වැඩ කරයි කියලා. ඉතින් CapCut එකේ ඔයාලා use කරපු shortcut ගොඩක් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් මේකේ තියෙනවා ඔයාලට shortcut අවශ්‍ය විදියට edit කරගන්න. ඉතින් මේ වගේ option පාවිච්චි කරලා ඔයාලා CapCut එකට සමීපව CapCut එකේ විදිහටම ඔයාලට මේකේ වීඩියෝ edit කරගන්න පුළුවන්. ඉතින් CapCut එකට වඩා ගොඩක් advanced features තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා අනිවාර්යෙන් YouTube එකේ search කරලා ඒ ගැනත් දැනගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ සහ අලුත්ම දේවල් දැනගන්න අපේ SLE Smart PC YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් like කරලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.